මේකේ නම ජීවිතේ ඇප් එකක්. අවුරුද්දත් එක්ක සම්බන්ධ වෙලා ජීවිතය ගැන කතා කරන එකක්. ඉස්සර අපි කැම පිකන් අරන් නෑගම් ගියා. දැන් ඉමෝජි එකක් එක්ක මැසේජ් එකක් දානවා. ඉස්සර අපි නොනගතේට පන්සල් යනවා. දැන් බුදුසරණයි කියලා පින්තූරයක් දානවා. ඉස්සර නැකතට වැඩ අල්ලනවා. දැන් නැකතට අපි වැඩ කරනවා. ඉස්සර අවුරුද්ද ගැන කියන්නේ කොහා. දැන් අවුරුද්ද ගැන කියන්නේ ටීවී එක. ඉස්සර අපිට තිබ්බා අවුරුදු හැඟීමක්. දැන් අපිට තියෙනවා තප්පරෙන් තප්පරේ විසී වෙන උත්තර බඳින්න ලේසි වෙන සම්බන්ධතා පුළුල් වෙන අවකාශගත වුණු ඔපීනියන් පිරුණු ඇප් එකක්. උපන්දිනේ ඉඳන් මැරණ එක වෙනකන් අනවුන්ස් කරන ඇප් එකක්. ආදරය කරලා කසාද බැඳලා ළමයි හදන ඇප් එකක්. හැමදේම වැඩි පොලියට හීනියට ඔෆර් කියලා ගහලා විකුණන ඇප් එකක්. කලාවට ඇප් එකක්, කතාවට ඇප් එකක්, hina වෙන්න ඇප් එකක්, highlights වලට ඇප් එකක්, කන්න ඇප් එකක්, බොන්න ඇප් එකක්. බෙරි වෙලා ආදරය බෙදා ගන්න ඇප් එකක්. හයි එකේ වයිබ් වෙන්න ඇප් එකක්. නවතින්න ඇප් එකක්. පටන් ගන්න ඇප් එකක්. නිදා ගන්න ඇප් එකක්. හුස්ම ගන්න ඇප් එකක්. අපේ ජීවිතයේ ඇප් එකක්. එකක් නවතිද්දී තව එකකට පයින් සෘජුකෝණ කොටුවකට හිර වෙච්ච කැමැත්තෙන් ලෝකෙටම අපිව විකුණන. ඉතින් hina වෙන්න. පොඩ්ඩක් hina වෙන්න. සෙල්ෆියක් අරන් දාන්න. අවුරුද්ද ඉවර වෙන්නේ ඔෆර්ස් ඉවර වුණාම. එතකන් කන්න, බොන්න, කරුණා කරලා පුළුවන් නම් මැරෙන්න. So that's my first thought. මම ෆැන්ටසි රයිටර් කෙනෙක්. so මේක පොඩි ෆැන්ටසි කතාවක පැටලිච්ච එකක්. ග්‍රීක් වල මූන් ගොඩස් එහෙම නැත්නම් හඳ දෙව්දුව කියන්නේ සෙලීන්. එයාගේ ලව තමයි එන්ඩිමියොන්. මගේ point of view එකෙන් මම සෙලීන්ට ආදරය කළොත් කොහොමද වෙන්නේ කියන එක තමයි මේකේ තියෙන්නේ. සෙලීන් මට බැරිද උඹේ එන්ඩිමියොන් වෙන්න. ඉතිරුණු හාදු හැම එකක්ම උඹට විතරක් දෙන්න. වම් පැත්තේ ජනේලයට වෙලා උඹ දිහාම බලන් ඉන්න. පුළුවන් නම් උඹේ සලුවල එල්ලිලා උඹේ තුරුලට වෙන්න. ඇයි මම මෙච්චරම ආස උඹ ළඟ නවතින්න? සෙලින් උඹ කියන්නේ මායාවක් කියලා දැන දැනම ඉඹින්න. සෙලින් උඹට බැරිද අහසට බම්බු ගහ ගන්න කියලා මල් ළඟට එන්න. වෙන කාට හරි දෙමු අපි ওই බයිසිකලේ පදින්න. මට බැරිද උඹ එක්ක ඇහැරෙන හැම මායාවක්ම මගේ කරගන්න. කෙලවරක් නැති මත්බවින් උඹ එක්ක නිදියන්න. ළමයි මට 50ක් ඕනේ නෑ සෙලින්. 3ක් විතරක් දෙන්න. අමාවක දවසක මට හැකි උන්ට උඹ ගැන කියලා දෙන්න. සෙලින් මං ආස නෑ බැන්දර පස්සේ අහසට උඹව දෙන්න. ඔය රස්සාව නවත්තලා උඹේ ඔය එළිය මගේ කාමරයට විතරක් දෙන්න. අනිත් උන්ගේ සුරාන්ත වලට බම්බු ගහ ගන්න කියන්නේ. ඉතින් සෙලින් මට දිනේ කවද්ද කියන්නේ. ජින් බෝතලයකුයි නිල් චීස් කෑල්ලකුයි ළඟ ප්‍රේමාතුර වෙන්න. සෙලින් ඔබ කැමති නම් මට විතරක් හිමීට පිළිබින්දුවක් දෙන්න.